බුද්ධ කාලෙත් වරුණ ධර්මයට අමතරව අධර්මයේ ප්‍රචාරය කරපු අය හිටියා. දැන් අදත් ඉන්නවා පිරිසක්. කිසිම ප්‍රශ්නයක් නැහැ වරුණ. මම සමහරලාට අපේ සාකච්ඡාවේදී නම්ගම් කියලාම ස්වාමීන් වහන්සේලව අපි ගෞරවයෙන් වර්ණනා කරලා තියෙනවා. නැත්නම් ස්වාමීන් වහන්සේලාගේ නම් කියලා. ඒ වගේම වරුණ මේ යුගයේ තුල පිට එක්ක මේ ධර්මය අහන ඇත්තෝ සමහරලාවට මේ ධර්මයෙන් ඈත් වෙන්නට හේතු වෙන යම් බලවේග කීපයක් තියෙනවා මේ රටේ. ඒ බලවේග කීපේ කියන්නට ඕනේ වරුණ. එක හාමුදුරු කෙනෙක් මෙයා ඇවිල්ලා වරුණ මේ ගිහි ගෙදර ඔක්කොම කරන්නට තියෙන ඒවා කරලා වයසට ගිහිල්ලා මේ මෑතක මහාන වෙච්ච එක්කෙනෙක්. බුද්ධ පබ්බචිත. ලංකාවේ බුදුහාමුදුරුවෝ ඉපදුනා කියලා මේ අමුතුම එයාගේ බණ වැඩ පිළිලක් කියාගෙන යන කෙනෙක්. සං කියලා දේශන වගේක් පවත්වාගෙන යනවා. අමුතු සං කියලා. සං වලට හවු වෙන්නේ. ඔව් සං. ඉතින් මීවන පලාන කියන ගමේ ඉපදිච්ච හාමුදුරු කෙනෙක්. මෙයා දැන් මේ ලංකාවේ තමයි බුදුහාමුදුරුවෝ ඉපදුනේ කියන එයාගේ පුද්ගලික මතෙත් එක්ක වරුණ මේ කරන විකෘති ධර්ම දේශනා මම දැක්ක දැන් ඔය ඌව පළාතේ වැඩම කරාට පස්සේ ඌව පළාතට අනන්‍ය වූ එක්තරා ගුවන්විදුලි නාලිකාවක සත්‍යපතා යන ධර්ම දේශනාවක් හදලා දීලා තියෙනවා මේ හාමුදුරන්ට. මේ වගේ දැන් අර පළාත්වල තියෙන පොඩි නාලිකා අල්ලගෙන යම් කිසි විදිහක ධර්ම ප්‍රචාරයක නැගිට එන ගතියක් තියෙනවා. එතකොට මේ විකෘති කරපු ධර්ම කරුණු වලට දැන් එයාගේ ගුරුවරයාත් එහෙමයි. වහරක කියලා පැත්තක ඉන්න හාමුදුරු කෙනෙක්. දැන් මේ හාමුදුරුවෝයි දෙන්නම එකතු වෙලා කරන රට පුරාම පතුරගෙන යන මේ අධර්මයේ වරුණ මිනිස්සු අන්ධ විදියට අහු වෙනවා. ඒකේ අහුවෙන එකක් තමයි මේගොල්ලන්ගේ දාන අමුතු වැකි වගේ. ඒ කියන්නේ මේ හැංගිච්ච ධර්මයක් දුර්ලභව මතු කරගත්ත දෙයක් අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ සිව්පිලිසිඹියා ලබාගත් රහතන් වහන්සේලා මේ ඒ රහතන් වහන්සේලාට පෙනී ඉඳලා බණ කියන්න පුරුදු වෙච්ච දෙතුන් දෙනෙක්ම ඉන්නව වරුණ. ඒකට එක්කෙනෙක් අර ඒ භාග්‍යවත් වූ අරහත් වූ මහා මුනින්ද්‍රයන් වහන්සේ නමකුත් ඉන්න ඔකොළම වැත්තේ. දැන් මේ කට්ටිය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයට අභියෝග කරන ධර්ම කරුණු විකෘති කරපු අමුතුම වැඩපිළිවෙලක දේශන කරගෙන යන්නේ. ඒ කියන්නේ මේ දේශන ධර්ම විනයට පටහැනි. වරුණ මේ අධර්මයට අහිංසක මිනිස්සු ධර්මේ දන්නේ නැති මිනිස්සු අහු වෙනවා. ධර්මේ දන්නේ නැති අය අහු වෙනවා කියලා කියන්නේ එයාලට නිකන් අතන මොකක් හරි එකක් අමුත්ත හරියට හරිනේ කියලා තේරෙන විදියට අහු වෙලා වරුණ සමහර ලාවට ඒකට ඇබ්බැහි වෙච්ච පිරිසක් ඉන්නවා. දැන් මං කියන්නම් ඔය මං කියවනේ සං කියලා කට්ටිය. ඔය කට්ටියගේ තියෙනවා සිංහල වචනයි පාලි වචනයි ඔක්කොම එකට මිශ්‍ර කරගෙන අර්ථකථන දෙන ස්වභාවය නිරුක්ති දෙනවා කියලා. එහෙමයි. දැන් පටිච්ච සමුප්පාද. පටිච්ච. ඔව්. සම උප්පාද. මේ සත්තුන්ගේ නම් වලට පවරුණ අමුතු මේ අර්ථකථන දෙන්න යනවා. එහෙමයි. දැන් වරුණ දන්නා ඉංග්‍රීසි භාෂාවේ වචන වලට කොහොමද නිකන් කෑල්ලකට සිංහල තේරුමයි කෑල්ලකට පාලි තේරුමයි කෑල්ලකට ඉංග්‍රීසි තේරුම ඔක්කොම දාලා ඒ ඉංග්‍රීසි වචනේ තේරුම මේක කියලා අපි කිව්වොත් එහෙම ආන් ඒ වගේ මිනිස්සු බලනකොට මිනිස්සු දන්නේ මේකේ තේරුම. ඒ කියන්නේ මිනිස්සුත් මේ අමුත්තක්ද හොයන්නේ. මිනිස්සු වෙනසක් නැහැ කිසිම හොයන්න වෙනසක් කරන්න ගිහලා එතකොට ධර්මයෙන්ුත් ඈත් වෙන්න වෙන්නේ මේ ගැන. හැමදාම මේ වෙනසක් කරන්න යන අය අනා ගන්නවරුණ. ඒ නිසා ඒක ධර්මය තුලත් ඒක වෙලා තියෙන්නේ. ඒ දැන් මේ මිනිස්සුන්ට වරුණ ත්‍රිපිටකය කියලා තියෙනවා. ත්‍රිපිටකයේ ඉතින් පොඩි කාලේ ඉඳලා අපි අහලා තියෙනවා. ඒ ත්‍රිපිටකේ නැති නිකන් අමුතු එකක් තියෙනවා හොඳයි කියලා ගත්ත පිරිසක්. මේවා මං මේ අර කරුණු වශයෙන් මේ වෙලාවේ එකින් එක කියන්නේ යන්නේ ඊට පස්සේ මිනිස්සු ඒ කරුණු හොයන හින්දා. මේක මෙහෙම කියන්නේ අහුවෙන්න එපා කියන එක. හැබැයි කාට හරි මෙහෙම හිතනවා වරුණ. හාමුදුරුවෝ නිකන් කිව්වට බලන්නකො මේකේ මේ හරියට හරිනේ කියලා කාට හරි හිතෙනවනේ. ඒ ඔබ වහන්සේලාගේ දේශනාවල ඔබ වහන්සේලා හැතැම් මූලාශ්‍ර කියනවා. මේ සූත්‍රයේ මේ දේශනාවේ මෙහෙම තියෙනවා කියලා. මෙතන වෙලා තියෙන වරුණ මූලාශ්‍ර කෙරෙහි තියෙන විශ්වාසය ඉස්සෙල්ලම නැති කරනවා ඒක කරනවා. මූලාශ්‍ර කෙරෙහි දැන් මම කිව්ව වහරක පැත්තේ ඉන්න හාමුදුරුවෝයි මීවන පලානේ හාමුදුරුවෝයි ඔය දෙන්නම කරන්නේ වරුණ මූලාශ්‍ර කෙරෙහි තියෙන විශ්වාසය නැති කරනවා. කොතනින්ද මේ ත්‍රිපිටකයේ බොරු කියනවා. එතකොට දැන් මෙයාලට කොහෙන්ද අවබෝධ වෙලා තියෙන්නේ? මේගොල්ලෝ කියනවා මෙයාලා අතීතයට ගිහිල්ලා පුබ්බේ නිවාසානුස්සති වගේ ඥාන වලින් බුදුහාමුදුරුවෝ කියපුව අහගෙන ඇවිල්ලා කියනවා. අන්න එතකොට දැන් ඔය ඔක්කොම බොරු මේ අපිට තමයි අවබෝධ වෙන්නේ. රහතන් වහන්සේලා කිව්වට පස්සේ අර්ථ ධම්ම නිරුක්ති පටිභාන වැටහෙනවා කිව්වට පස්සේ මේ දැන් අපිට තමයි මේක වැටහෙන්නේ කිව්වට පස්සේ අර අහිංසක මිනිස්සු ඊට පස්සේ මූලාශ්‍ර ගණන් ගන්නෙ නැහැ. එහෙමයි. එතන
තියෙන විශ්වාසය කැඩුවා කියලා කියන්නේ ඊට පස්සේ තමන්ගේ මතයට ඉඩ හදාගත්තා. ඒ නිසා කල්පනාකාරී වියුත්තේ විශේෂය. ඔව් සිහිපත් කරන වරුණ මේ වෙලාවේ කාට හරි කෙනෙකුට අදහසක් තියෙනවා නම් අනේ හාමුදුරුවනේ ඒකද හරි මේකද හරි කියලා මට හිතා ගන්න බැරි මං චකිතක ඉන්නවා කියලා මම ඕන වෙලාවක ආරාධනා කරනවා ඇවිල්ලා අපිව මුණ ගැහෙන්න අවස්ථාව තියෙනවා. ස්වාමීන් වහන්සේ මේ දේශනාවේ මෙහෙම කියන අසවල් හාමුදුරුවෝ මේක අපිට තේරෙන්නේ කොහොමද බුදුරජාණන් වහන්සේ දේශනා කරේ. කවුරුත් ඇවිල්ලා මගෙන් අහන්න එපා කියලා මම කියන වරුණ ඔබ වහන්සේ හිතන්නේ මොකද්ද මේ ගැන? ඒක වැඩක් නැහැ. ඔව්. මගේ බුදුහාමුදුරුවෝ කොහොමද හිතුවේ? ගෞතම හාමුදුරුවෝගේ මතය වැඩක් නැහැ. හාමුදුරුවනේ අර වහරක හාමුදුරුවෝ මෙහෙම කියන ඔබ වහන්සේ මොකද කියන්නේ මේ ගැන? අර මහා මුනීන්ද්‍රයන් වහන්සේ දෙහිවල ඉන්න හාමුදුරුවෝ මෙහෙම කියන ඔබ වහන්සේ මොකද මේ ගැන කියන්නේ? අපිට පින්වත්නි මහා මුනීන්ද්‍රයන් වහන්සේ කියන මේ වර්තමානයේ බුදු වුණා කියන හාමුදුරුවන්ගේ අදහස වැඩකුත් නැහැ. ගෞතම හාමුදුරුවන්ගේ අදහස වැඩකුත් නැහැ. අපිට අවශ්‍ය වෙන්නේ අපි සරණ ගියේ බුද්ධං සරණං ගච්ඡාමි කියලා කියන බුදුරජාණන් වහන්සේගේ ධර්මය. අපි ධම්මං සරණං ගච්ඡාමි කියලා ධර්මයක් සරණ යන නම් වරුණ ඒ බුදුරජාණන් වහන්සේ අවබෝධ කරපු ධර්මය අපි ඒ ධර්මයට අනුව කලබල බලන්න ඕනේ. කවුරු කිව්වත් ඒ කාරණේ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට ගැලපෙනවා නම් විතරයි පිළිගන්න ඕනේ. ඒ නිසා මම අපි මේ කාරණා බය නැතුව මේ විදිහට විශාරදෝ කියන වෙන මොකක්වත් හින්ද නෙමෙයි වරුණ සමස්ත ත්‍රිපිටකය තුලම පැහැදිලි වරක් දෙවරක් නෙමෙයි බොහෝ අධ්‍යයනයකින් එක්ක මේගොල්ලෝ කියන්නේ මොකද්ද කියලා පැහැදිලිව දන්න හින්දා. දැන් ඔය අපි හොඳට දැකලා තියෙන එක දෙයක් වරුණ ඔය අධර්මදර පිරිසක ඉන්න ගෝල බාලයෝ ටිකක්. මේ අය හැමතැනම ගිහිල්ලා අහිංසක මිනිස්සුන්ගේ ඔළුව වලට දානවා. ඕගොල්ලෝ දැන් ওই දන්න එක කියන්න බලන්න මෙන්න අපේ එක. එතකොට දැන් මේ අහිංසක මිනිස්සු හරියට ධර්මයක් දන්නේ නැතිකමට කට උතර නැති වෙනවා ඊට පස්සේ අරකට අහු වෙනවා. ඒක තමයි ඇත්ත කියලා හිතනවා. ඔව් වරුණ. අපිත් එක්ක එන්නේ කවුරු? දැන් මේ ඔය සංදේශන ඇවිල්ලා ගෞතම හාමුදුරුවෝ එක්ක සාකච්ඡා කරන්න එන්නේ නැහැ කවුරුත්. ඥානදීප හාමුදුරුවෝ එක්ක කතා කරන්න එන්නේ නැහැ කවුරු. දැන් මේ ඇවිල්ලා කතා කරන්න ඉන්නේ මෙතන අපි ත්‍රිපිටකය ගැන දේශනා ගැන දැනුමකට එහා ගිහිල්ලා අපි යම්කිසි අධ්‍යයනයක් එක්ක කාලයක් තිස්සේ මේවා ගැන අවබෝධ කරන්න යම් මහන්සිකාරගෙන උත්සාහරගෙන මේවා ගැන තේරුමක් බේරුමක් තියෙන හින්දා අපිත් එක්ක කතා කරන්න ඉන්නේ නැහැ. ඉතින් ඒක ඔබ වහන්සේලා ගත්ත උත්සාහය තුල සරල ක්‍රම, කෙටි ක්‍රම, වෙනස් ක්‍රම හමු වෙලා නැහැ. වරුණ අපිට බුදුරජාණන් වහන්සේ හොයාගත්ත මගට එහා එකක් හම්බුනොත් එහෙම මමයි බුද්ධ. එහෙමයි. ඒ කියන්නේ උන්වහන්සේ බාල බුද්ධ මම තමයි උසස් බුද්ධ. ඒ කියන්නේ උන්වහන්සේකට වඩා එකක් මට හම්බෙලානේ. ඇයි දෙන්නේ? දැන් අවුරුදු 2000 ගානක් තිස්සේ මේක ආවේ මගේ වැඩපිළිවෙල තිබිලා නෙමෙයිනේ වරුණ. එහෙමයි. බුදුරජාණන් වහන්සේගේ වැඩපිළිවෙල. එතකොට මේකට අපි අලුත් වැඩපිළිවෙලක් දෙන්න ඕනේ නැහැ. මේක මේ සරල එක, අලුත් එකක්, අලුත් නිරුක්තියක්. ඒක මේ වෙලාවේ ශ්‍රද්ධාවෙන් මෙත් සිතින් කියන්නේ වරුණ.